ඔව් මම ප්‍රසන්න ජයකුඩිගේ ඉතාමත්ම ප්‍රබල ප්‍රේක්ෂකයෙක්. මම එහෙම කිව්වේ ප්‍රසන්නගේ චිත්‍රපටි කීපය තුලින්ම ඔහු පෙන්වන්නේ සිනමාව කියන්නේ අතිශය ප්‍රබල රූප මාධ්‍යයක් කියන එක. ප්‍රසන්නගේ චිත්‍රපටි මේ චිත්‍රපටියේ මට වැදගත් වෙන්නේ මේ චිත්‍රපටයෙන් ඔහුගේ සිනමාවේ වෙන තැනකට ඔහු ගෙනියනවා. මේ කුඩා දරුවෙක් කේන්ද්‍ර කරගෙන මේ දරුවා වටා අපි හිතන්නේ නැති විදිහට ඒ කියන්නේ ප්‍රේක්ෂකව බලාපොරොත්තු වෙන චරිත සම්බන්ධතාවයකින් එහා ගිහිල්ලා කිසිම පූර්ව දැනීමකින් තොරව 아무තු එහෙම නැත්නම් අපූර්ව සම්බන්ධතාවයක් ඔහු ගොඩනගනවා. ප්‍රසන්න ප්‍රේක්ෂකයෙක් විදිහට මට වැදගත් වෙන්නේ මේ සිනමා කෘතිය සහ සිනමා කරුවා ප්‍රේක්ෂකෝ විදිහට අපේ කාර්යභාරය මොකක්ද? ඒ කියන්නේ ප්‍රේක්ෂකයෙක් කියන්නේ ඔහේ චිත්‍රපටියක් දිහා බලාගෙන ඉන්න නරඹන්නෙක්මද කියන කාරණේ තමයි ඔහු ප්‍රශ්න කරන්නේ. ඒ කියන්නේ නැරඹීමෙන් එහාට ගිහිල්ලා මේ ෆිල්ම් එකක් දකින්නේ කොහොමද? මේ ෆිල්ම් එකක් ඇතුලේ ඉන්න චරිත කියවන්නේ කොහොමද? ඒ චරිත අපේ කරගන්නේ කොහොමද? එවැනි කාරණා බොහොමයක් ප්‍රසන්න අපි ඉදිරියේ තබනවා, ප්‍රේක්ෂකයා ඉදිරියේ තබනවා. මම හිතන්නේ මේක ඉතාම ප්‍රබල චිත්‍රපටියක් අපි නරඹන. තවත් කාරණයක් තමයි මේ චිත්‍රපටිය හරහා ප්‍රසන්න තාමත් දැන් මම ප්‍රසන්නත් එක්ක පුද්ගලිකව මේ චිත්‍රපටියේ යම් තැන් කතා කරනකොට මට හිතුණු දෙයක් තමයි සිනමාකරුවෙක් කියන්නේ ඔහුගේ කෘතිය තුළ සම්පූර්ණ නැහැ. ඒ කියන්නේ ඔහුගේ ප්‍රකාශනය ඔහු ඒ කෘතිය තුළ තාමත් ජීවත් වෙනවා අපිත් එක්කම. ඔහුත් ප්‍රේක්ෂකයෙක් විදිහට ඔහුත් නිර්මාණකරුවෙක් විදිහට ජීවත් වෙනවා. දැන් මේ චිත්‍රපටියේ අපි නැවත බලනකොට මට හිතෙනවා මේ චිත්‍රපටිය විවිධාකාරයෙන් කියවන්න පුළුවන්. මේක කුඩා දරුවෙක් කේන්ද්‍ර කරගෙන මේ දරුවෙක් සහ ඔහුගේ කිසිම සම්බන්ධයක් නැති තමන්ගේ මාතෘත්වය කියන ඒ කියන්නේ තමන්ගේ කුසින් නොවැදුවා වුණත් කොහොමද මේ මවක් වෙන්නේ, කොහොමද තමන්ට කිසිම අයිතියක් නැති දරුවෙක් සම්බන්ධයෙන් කියන මේ මාතෘත්වය ගැන ඉතාමත්ම ප්‍රබල සංවේදී සම්බන්ධතාවයක් ඔහු ගොඩනගනවා. මම හිතන්නේ මේ චිත්‍රපටිය මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ ඉතාමත්ම සංවේදීව වැළඳ ගනි කියලා මම විශ්වාස කරනවා.